අද අපි බලමු කොහොමද රසම රස රෝස් චිකන් කොත්තුවක් හදාගන්නේ කියලා. අපිට මේක හදාගන්න ඕන වෙනවා සුදු ලූණු, පොඩියට කපාගත්ත ලූණු, කරපිංචා, ලොකුවට කපාගත්ත ලූණු, අමු මිරිස්, කැරට්, ලීක්ස්, තක්කාලි සහ ප්‍රධාන වශයෙන් කොත්තු රොටි. දැන් අපි භාජනයක් ලිපේ තියලා තෙල් ටික රත් වුනහම ලූණු සුදු ලූණු එකතු කරගමු. දැන් අපේ ලූණු ටිකයි සුදු ලූණු ටිකයි රන්වන් පාට වෙනකොට අපි මේකට කරපිංචා සහ කෑලි මිරිස් ටිකක් එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගමු. ඔයාලට ඕනේ නම් දැන් මේකට බිත්තරයක් දෙකක් එකතු කරගන්නත් පුළුවන්. දැන් ඔයාලට පුළුවන් අපි කලින් කපාගත්ත ලීක්ස්, කැරට්, තක්කාලි එකතු කරගන්න. අමු මිරිස් ටිකත් එකතු කරගමු. මේ ටික දැන් අපේ කලින් හදාගත්ත බිස්තර මිශ්‍රණෙත් එක්ක හොඳට මේ විදිහට කලවම් කරගමු. මේ වෙලාවේදී ඔයාලගේ සැර අනුව තව කෑලි මිරිස් ටික එකතු කරගන්නත් පුළුවන්. දැන් ඔයාලට රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කරගන්න පුළුවන්. දැන් අපේ කොත්තු රොටි ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගමු. අපිට මෙතෙන්ට ඔයාලගේ චිකන් කරි එකේ හොදිය ඕන වෙනවා. අපි දැන් මේ හොදි ටිකක් දාගෙන මේ විදිහට හොඳට කලවම් කරගමු. අපි දැන් සෝයා සෝස් සහ තක්කාලි සෝස් ටිකක් එකතු කරගමු. දැන් අපි රෝස්ට් කරගත්ත චිකන් ටික මේ විදිහට කොත්තුවට එකතු කරගමු. අද මම මේ චිකන් ටික රෝස්ට් කරගත්ත එයාර් ෆ්‍රයර් එකේ ඔයාලට ඕන නම් ගැඹුරු තෙලේ බද ගන්නත් පුළුවන්. එයාර් ෆ්‍රයර් එකේ ඉතින් චිකන් රෝස්ට් කරගත්තාම ඒක ගොඩක් හෙල්දි. මේ විදිහට අපි හදාගත්ත කොත්තුවත් එක්ක මේ රෝස්ට් චිකන් ටික හොඳට කලවම් කරගමු. දැන් අපි කලින් කපාගත්ත ලීක්ස් වලින් ටිකයි එකතු කරගත්තේ. දැන් ඒ ඉතුරු ටිකයි අර ලොකුවට කපාගත්ත ලුණු ටිකයි එකතු කරගෙන මේ විදිහට හොඳට අපේ කොත්තුවත් එක්ක කලවම් කරගමු. හරි, දැන් අපේ කොත්තුව හදලා ඉවරයි. මේ තියෙන්නේ අද අපි හදාගත්ත රසම රස රෝස් චිකන් කොත්තුව. ඔයාලත් අනිවාර්යෙන්ම මේක try කරලා බලන්න. මේක හරිම රසයි. එහෙනම් ගිහින් එන්න. Thank you.